මකර මෙරු වීරයා හංසවිලක් තුන්වෙනි යාමය සුද්දිලය කතාව බව දුක බව කර්ම ඔහු කළ චිත්‍රපටි ඒකාධිපති මකරාක්ෂයා දවල භීෂණ යක්ෂාගමනය ට්‍රෝජන් කාන්තාව ඔහු කළ වේදිකා නාට්‍ය ඔහු වාර්තා වැඩසටහන අධ්‍යක්ෂකවරයෙක් වේදිකා සහ සිනමා නළුවෙක් සහ දේශපාලනීය ක්‍රියාකාරිකයෙක් ඔහු නමින් ධර්මසිරි බණ්ඩාරනායක මේ ඔහු සමග කළ විවෘත සාකච්ඡාවකි. සංවාද සටහන ජයන් අප්පුහාමි ඩ්‍රාමා සංගරාවේ සේයාරෝ විරාජ් ලියනාරච්චි. ප්‍රකාශන මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව භාවිතා කරන්න ඔබට සිතුනේ ඇයි? මං හිතන්නේ නාට්‍ය කලාව ගැන මගේ හිතේ ලොකු ඇල්මක් ඇති වුණේ හොරණ විද්‍යාරත්න ඉගෙන ගන්න කාලෙදී. ඒ ඉගෙන ගන්නකොට මං හිතන්නේ ඒකට අවශ්‍ය පසුබිම නැගුණේ විද්‍යාරත්නය ලොකු කියවීමක් කරලා තිබුණු ඒ දශකයේ. මං හිතන්නේ වෙනත් පාසල් වලට වඩා ඒ කාලේ නාට්‍ය තරඟවලට ඉදිරිපත් වුණු පාසල් දිහා බලනකොට බොහෝම ප්‍රචලිතව තිබුණු පාසල් අතර පෙරමුණින්ම තිබුණේ හොරණ විද්‍යාරත්නයයි. හොරණ විද්‍යාරත්නෙන් විශාල නළුනිළු පිරිසක් ඒ වගේම නාට්‍ය නිෂ්පාදකයෝ පිරිසක් බිහි වෙලා හිටියා. 1960 දශකයේ ඒ අතරේ ප්‍රමුඛ ලෙස සලකන පුළුවන් නාට්‍යකරුවෙක් තමයි චන්ද්‍රසේන දසනායක. ඔහු අපේ පාසලේ ගුරුවරයෙක්. ඔහු නිර්මාණය කරපු නාට්‍ය අතර ලංකාවේ පාසල් නාට්‍ය කලාවේ දීප්තිමත් නාට්‍යයක් විදිහට සැලකෙන ඉතා ඉහළ ගණේ නාට්‍යයක් තමයි ආනි ටිකයි අම්බලමයි කියන නාට්‍යය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පසුබිම් කරගෙන තමයි මෙම නාට්‍ය නිර්මාණය කළේ. ඊළඟට ඔහු නිර්මාණය කරනවා ඇන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත. ඇය හිට්ලර් යුගයේ බොහොම අඩු වයසින් ඝාතනයට ලක් වූ පාසල් ශිෂ්‍යාවක්. ඇගේ ජීවිත කතාව තමයි පොතක සටහන් තිබුණේ. The Diary of Anne Frank නාට්‍ය ලෝකයේ ප්‍රකට නාට්‍යයක් විදිහට බොහෝ රටවල නිෂ්පාදනය වුණා. චන්ද්‍රසේන දසනායකයන් එම නාට්‍ය ලංකාවේ නිෂ්පාදනය කළා. ඒකේ විශේෂත්වය අපේ පාසල මිශ්‍ර පාසලක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ නාට්‍යයේ සියලුම ස්ත්‍රී චරිත රංගපෑවේ පිරිමි ළමයි. කිසිම කෙනෙකුට කියන්න බෑ ඒ නාට්‍ය රංගපෑවේ පිරිමි ළමයි කියලා. ඒකේ ඒ තරමට කෘතස්ත දක්ෂ නිරූපණයක්. ඉන්පසු චන්ද්‍රසේන දසනායක ලංකා නාට්‍ය කලා ඉතිහාසයම සංක්ෂිප්ත කරලා නාට්‍යයක් නිර්මාණය කළා. වානරයෝ කියලා. ඒ නාට්‍යයක් ජනප්‍රිය වුණා. මේ තුලින් තමයි ප්‍රකාශන මාධ්‍යයක් නාට්‍ය කලාව තෝරගන්න මම පෙළඹුණි. විශ්වවිද්‍යාල අධ්‍යාපන හැදෑරූ පිරිසක් තමයි ඔබේ සමකාලීනයන් ලෙස නාට්‍ය කලාවේ නියැලුනේ. ඔබ එසේ නොවේ. නමුත් ඔබ දේශීය නාට්‍ය කලාවේ එක් පුරෝගාමියෙක්. විශ්වවිද්‍යාලයට නොයෑම ඔබට බලපෑවේ කොහොමද? මම විශ්වවිද්‍යාලයට නොයෑමේ ඇතැම් අවස්ථාවලදී මට දරුණු ලෙස පහර දෙන්න යොදාගත් ආයුධයක් වුණා. හැබැයි මට ඒක එච්චර දෙයක් වුණේ නැහැ. ඇත්තටම විශ්වවිද්‍යාලයට නොගිය එක මගේ වාසනාවක්. විශ්වවිද්‍යාලයකට ගියාද නැද්ද කියන එක අහන ප්‍රේක්ෂාගාරයක් නෙවෙයි නාට්‍ය ශාලාවට ඇවිත් නාට්‍ය බලන්නේ. මට ශක්තියක් වුණා ඒකාධිපති නාට්‍ය හැදුවට පස්සේ අනෙක් නාට්‍ය වලට පිවිසෙන්න. මට බයක් ඇති වුණේ නැහැ. ඊළඟට ඒ යුගයේ නියෝජනය කරපු විචාරකයෝ බොහෝමයක් අවධානයෙන් කතා කළා මගේ ඒකාධිපති නාට්‍ය ගැන. ඒ වගේම ඒකාධිපති නාට්‍යයට පහර දීමට විචාරකයන් පිරිසක් හිටියා. ඒ අතර ප්‍රමුඛයෙක් තමයි ගුණදාස අමරසේකර. ඔහු කිව්වා මේක පපඩම් නාට්‍යයක් කියලා. නාට්‍යයක් පපඩමකට සමාන කරාම ඔබට හිතාගන්න පුළුවන් නැති ඒ නාට්‍යයේ ඉරණම කෙබඳු වේවිද කියලා. මහාචාර්ය සරච්චන්ද්‍ර කිව්වා මේක පරිවර්තන නාට්‍යයක් නොවේ නම් මේ සැබවින්ම ලංකාවේ බිහි වෙච්ච විශේෂ නාට්‍යයක් කියලා. අපිට එක පැත්තකින් ගැරහුම් එනකොට තව පැත්තකින් ලංකාවේ නාට්‍ය කලාවේ පෝෂණය කරපු අති ප්‍රබුද්ධ කියපු නාට්‍යකාරොත් මේ නාට්‍ය වෙනුවෙන් ඒ වගේ ප්‍රකාශ කළා. නාට්‍යයට කිසියම් අසාධාරණයක් වගේම සාධාරණයක් ඉෂ්ට කළා. 1976 රාජ්‍ය නාට්‍ය උල්ලේ හොඳම නළුවා හොඳම නාට්‍ය නිෂ්පාදන යන සම්මාන දෙකම දිනා ගැනීම නාට්‍යයේ පැවැත්මට ලොකු හේතුවක් වුණා. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. මං කරපු සියලු නාට්‍ය කිසියම් දේශපාලන බලපෑමක් එල්ල කළා. මගේ නාට්‍ය අපේ පළාතට කවද්ද එන්නේ කියලා අහන ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඒ වගේම ජංගම නාට්‍ය ක්‍රමවේදයක් ලංකාවේ තිබ්බා. ක්‍රමවේදය ඇතුලේ සුබ සහ යස ඒකාධිපති කැලණිපාලම් වගේ නාට්‍ය නොපෙන්නපු තැනක් නැහැ. වික්ටර් රත්නායකගේ සාපසංග ඉවරලා එයාලා බස් එකෙන් නගිනකොට ඒ බස් එක පිටිපස්සේ අපේ බස් එක ගහලා. අද දවසේ මේවා ගැන කතා කරනකොට
ඒ මොකක්ද ඒ තිබුණ කියලා පුදුමත් හිතෙනවා. ඒක ලංකාවට වෙච්ච වැරදීමක්ද? ඉතින් විශ්වවිද්‍යාලයට නොයෑම මට කොහොමත් ප්‍රශ්නයක් වුණේ නැහැ. සුගත පල්සල තමයි මගේ ඒකාධිපති නාට්‍යයෙන් නම දැම්මේ. හෙන්රි ජයසේන නාට්‍ය බැහැර කළා තමයි කතා කළේ. ඒක බොහොම අසංවරශීලී බවක් තිබුණයි කියලා කිව්වා. ඉතින් ඒවා විවේචන වලට අයිතියක් තියෙනවා. අපි ඒවට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. ඉතින් මෙහෙම ආපු කණ්ඩායමකගේ එක්කෙනෙක් තමයි මම. ඔබ ඒ කාලේ රජයේ රැකියාවක් කරනවා. නාට්‍ය කරන ගමන් තමයි රැකියාව කරන්නේ. නාට්‍යය රස්සාවයි දෙකම එකට කරගෙන යන්න පුළුවන් වුණාද? අපෝ බෑ. මම තරම් ලෙඩ දාගත්ත ලිපිකරුවෙක් මුළු සමස්ත ලිපිකරු ඉතිහාසෙම ඉඳලා නැතුව ඇති. මං වෙනුවෙන් කවුරුත් පෙනී හිටලත් නැහැ. හැබැයි ප්‍රේමසිරි කේමදාස හංසවිලක් මුහුර්ත වෙලාවේ ගාමිණී දිසානායක ඇමතිතුමාට කිව්වා ධර්මසිරි පුදුම දුකක් විඳිනවා අර රජයේ කාර්යාලයක් ඇතුලේ කියලා. නිවාඩු දෙන්නෙත් නැහැ කිව්වා. ඒ වෙලාවේ ගාමිණී දිසානායක ඇමතිතුමා කිව්වා කැමති මගේ අමාත්‍යාංශයට එන්න කියලා. මං කිව්වා මං කැමතිද නෙවෙයි මාව ගන්න කියලා. ඊළඟට මම පහත්දිම් සංවර්ධන මණ්ඩලයේ පරිපාලන නිලධාරියෙක් හැටියට වැඩ කළා. ඒකෙත් මම හිටියේ මාස 3යි. එතකොට තුන්වෙනි යාමයේ චිත්‍රපට තිර රචනය ඒ ශ්‍රේණියේ චිත්‍රපටයක් විදිහට චිත්‍රපට සංස්ථාවෙන් අනුමත කළා. එතකොට ඒ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් මම. මට සල්ලි හම්බුණා චිත්‍රපටය කරන්න. ඒක ජීවත් වීම සඳහා ප්‍රයෝජනට ගත්තා. ඔබට තිබුණ දේශපාලන මතවාදයක් අනෙක් කලාකරුවන්ට වඩා ඔබ දේශපාලන මිනිසුන් වෙනුවෙන් පෙනී හිටියා. කලාකරුවෙකුට දේශපාලන මතවාදයක් තියෙන්න ඕනිද? ඇත්ත වශයෙන්ම JVP අරගලය අපේ ජීවිතවල ගොඩාක් බලපෑවා. අපි ඒකේ පෙනී සිටියේ නැති වුණාට, පොලිසිය වලට ගහන්න නොගියට, ඒ වගේ ශක්තිමත් තරුණයෝ පිරිසක් ඉන්නවා කියලා එයාලා පෙන්නුවා. 70 කැරැල්ල ආවට පස්සේ මට විජේවීර හම්බෙලා තියෙනවා. එල්පිඩි නාට්‍ය දර්ශනයක් බලන්න ඇවිල්ලා. විජේවීර වට කරගෙන හිටියන් පතාකයෝ මගේ නාට්‍ය බලන්න ඇවිත් තිබුණා. ගමනායක ලයනල් බෝපගේ වගේ අය නාට්‍ය ගැන ලොකු සම්මන්ත්‍රණ නොපැත්තුවාට කිසියම් සටහනක් තිබ්බා. ඒගොල්ලන්ගේ දේශපාලනය පිළිබඳවත් ඒකාධිපති නාට්‍ය ගැනත් ඒ සටහන තිබ්බා. ලංකාවේ 1848 කැරැල්ලෙන් පස්සේ ආපු ලොකුම කැරැල්ල තමයි 1971 කැරැල්ල. ඒකට පහර දෙනවට වඩා අගය කළ යුතු කාරණාව තමයි නිර්දාශීලීව හිටපු තරුණ පරම්පරාව ඇහැරවීම. ඒ කාල වකවානුවේ හැමෝම මොනෑම් දෙයකින් හරි පෝෂණය වුණා. මිනිසුන්ගේ චින්තනය පොහොසත් වුණා. අන්න ඒක මගේ ජීවිතයට, මගේ නිර්මාණවලට තදින්ම බලපෑවා. ඒ නිසා හැම මොහොතෙම හොඳ නිර්මාණයක් කළේ ජනප්‍රිය වෙන්න නෙවෙයි. මං මේ යුගවල යම් සටහනක් තියලා තියෙනවා දේශපාලනිකව. ඒකාධිපති නාට්‍යෙන් පස්සේ මං හෙන්රි ජයසේනගේ මකර නාට්‍ය රංගපෑවා. එතකොට හෙන්රි ජයසේන රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල්. ඒ වෙද්දි මකර නාට්‍ය නැවතිලා තිබුණේ. ධර්මසිරි දැන් නාට්‍ය නතරලානේ තියෙන්නේ. ඔය අරගෙන කරන්න කියලා හෙන්රි මට කිව්වා. මං ඉතින් කියන පරක්කුවට කරන්න බැරි වුණා. කවුරු හරි සල්ලි වේදම් කරන කෙනෙක් හොයාගන්න ඕන. මං ආසම නාට්‍යයක් සහ මම ඒ ඇතුලේ චරිත නිරූපණය කිරීම නිසා මගේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගත්තා. නිර්භීතකමක් ආවා. ඊට පෙර නිර්භීතකමක් නැහැ කියන එක නෙවෙයි එකෙන් අදහස් කරන්නේ. කිසියම් ආකාරයක ඉදිරිපත් වීමේ ශක්තියක්. අපි හැමතිස්සෙම නළුවෝ ගැන කතා කරනකොට නළුවෝ ඒ ඇඳුම් ඇඳ වෙලා විතරයි වීරයෝ වෙන්නේ. ඊට පස්සේ පලාතකවත් නැහැ. අන්නේ පෝෂණය ලැබුණා. ඉතින් මං ඌට සැබෑ ලෙසම ගරු කරනවා. ඒ චරිතෙට මාව යොදාගෙන ඒ ආලෝකය මට ලබා දුන්නට. මකර මැරු වීරයා කියන කිරුළ මට ලැබුණේ හෙන්රිගෙන්. ඉතින් ඒ කිරුළ රැකගන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. හෙන්රි කියපු විදිහට මේ නාට්‍ය කරන්න ඕනේ කියලා මං කට්ටිය එකතු කරගෙන මුදල් වියදම් කරන්න කෙනෙක් හොයාගෙන හෙන්රිට කිව්වා මම මකර කරන්න පටන් ගන්නවා කියලා. හෙන්රි කිව්වා ඉලන්දාරියා මේ වෙලාවේ ආණ්ඩුව අපහසුතාවයට පත්වන දෙයක් කරන්න එපා කියලා. මං ඇහුවා මේ නාට්‍ය ආණ්ඩුව අපහසුතාවයට පත්වන නාට්‍යයක්ද කියලා. හෙන්රි කිව්වා ඔව් කියලා. මේ වෙලාවේ රජේ ඊටම අසිරුතා මැද්දේ තමයි රජය පවත්වාගෙන යන්නේ කියලා කිව්වා. මට ඒ වෙලේ හිතුණා මේ වගේ දේශපාලන අන්ධභාවයට පත් උනේ කොහොමද කියලා හෙන්රි ජයසේන. ඒ විවේචන මැද්දේ මං ආවා. හෙන්රිට මං කීප විටකදීම කතා කරලා කිව්වා මම ඔක්කොම හොයාගෙන ඉවරයි කියලා. මොනම හේතුවකටවත් මගේ පිටපත මං තමුසෙට දෙන්නේ නැහැ කියලා හෙන්රි මට කිව්වා. ඊට පස්සේ මම පරිවර්තකයෙක් හොයාගෙන ගියා. ඒ තමයි කලිබෝවල හිටපු සිල්සි පෙරේරා මහත්තයා.
මම එතුමායි ගෙදර ගිහින් ඔබතුමායින් උදව්වක් ඉල්ලන්න මං ආවේ. මොකද උදව්ව? යෝජීනි ෂ්වාර්ට්ස්ගේ සෝවියට් ප්ලේ එකක් තියෙනවා ද ඩ්‍රැගන් කියලා. එතකොට සිල්සී පෙරේරාට මතක තිබ්බා හෙන්රි ජයසේන කරපු මකරවල කියලා මගෙන් ඇහුවා. ඔව් මං ඒ නාට්‍ය කරන් ලෑස්ති වෙනකොට හෙන්රි කිව්වා මට මොනම හේතුවකට පිටපත් දෙන්නේ නැහැ කියලා. මට මොස්කව් වලින් අවසර ගන්නත් බැරි මට්ටමකට උදා වෙලා දන්නෙත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් මේ මොහොතේ පිටක් ඉල්ලනවා මේක පරිවර්තනය කරලා දෙන්න කියලා. කිව්වා වගේම එතුමා මාස 6ක කාලයක් ඇතුළත මේක පරිවර්තනය කරලා දුන්නා. මමත් පිටින් විට ගිහින් පරිවර්තනයට උදව් කළා. මොකද මට නාට්‍ය මතක තිබුණා. මම හෙන්රිගේ නාට්‍ය රංගපෑව නිසා. මකර කියන නම දාන්න දෙන්නේ නැහැ කියලා හෙන්රි කිව්වා. මකර කියන නම මගේ කියලා කිව්වා. ඩ්‍රැගන් කියන්නේ නම ඔබේ නම නෙවෙයි. ඩ්‍රැගන් කියන නම සිංහලට දාපුවාම ඒක මකර මිසක් වෙන මොකුත් දාන්න බෑනේ. ඒ නිසා ඔබේ අයිතියට මම කන් දීලා ඔබ සමග ගැටුමක් ඇති කරගන්නේ නැහැ කියලා මං කිව්වා. සිල්සී පෙරේරා මහත්තයා කිව්වා මේකට මකරාක්ෂය කියලා දාන්න කියලා. ඒ විදිහට මකරාක්ෂය නමින් මේ නාට්‍ය නිෂ්පාදනය වුණා. ඒ අවුරුද්දේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන බර ගාණක් අපිට ලැබුණා. හෙන්රි ජයසේනගේ නාට්‍යයට වඩා මගේ එක හොඳද නරකද කියන්න මම දන්නේ නැහැ. ඒත් හෙන්රි ජයසේන නාට්‍ය නරඹලා මගේ ළඟට ඇවිත් මගේ ඔළුවට අත තියලා කිව්වා ධර්මේ මම දැක්කට වඩා දේවල් ධර්ම දැකලා තියෙනවා කියලා. ලංකාවේ දමිළ නාට්‍ය සම්ප්‍රදාය ගැන ඔබ දරන මතය කුමක්ද? දෙමළ නාට්‍ය කලාව ගැන විමසිලිමත් වීමක් ඇතිව තිබුණේ මේ යුද්ධයෙන් පස්සේ. ඒ වකවානුවේ මම යාපනයට, මඩකලපුවට, වවුනියාවට, ත්‍රිකුණාමලයට යන්න එන්න පටන් ගත්තා. නැත්තම් ලංකාවේ එහෙම ප්‍රදේශ තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ වගේ තිබුණේ. හැබැයි ඒ දැනගැනීම ලැබුණේ යුද්ධය නිසා. යුද්ධ නිසා තමයි අපි යාපනයට යන්න ගත්තේ. ඒ වගේම මහාචාර්ය රමානුගුරු 1976 ජාතික නාට්‍ය උල්ලේදී විනිශ්චය මණ්ඩලයේ හිටියා. ඔහු තමයි මට කිව්වේ ධර්මසිරිගේ ඒකාධිපති නාට්‍ය හොඳම නාට්‍ය වෙන්න මම මගේ ඡන්දය දුන්නා කියලා. හොඳම නළුවා වෙන්නත් මම ඡන්දය දුන්නා කියලා. එතකොට තමයි මට තේරුනේ මේ අපේ රාජ්‍ය නාට්‍ය උල්ලවල දෙමළ නාට්‍යකරු විනිශ්චය මණ්ඩල සඳහා යොදාගෙන තිබුණා කියලා. ඒක ඇත්ත වශයෙන්ම අගය කළ යුතු කාරණාවක්. 1983 කළු ජූලිය හිතාමතා ඇති කරපු එකක්. නැතුව මේ රටේ මිනිසුන්ට ඕනුනේ නැහැ දෙමළ මිනිසුන්ට ගහන්න මරන්න. මේක සංවිධානාත්මකව සිද්ධ වෙච්ච දෙයක්. ඒ වුණ විනාශය අපේ සංස්කෘතියින් දෙකටම බලපෑවා. මම මෞනගුරුගේ රාවණේෂන් නාට්‍ය දැක්කේ 1993 විතර. මම මේ නාට්‍ය බලලා ශාලාවෙන් එළියට බහැලා මෞනගුරු සර්ට කිව්වා සර් ලංකාව නියෝජනය කළ හැකි එකම දෙමළ නාට්‍ය රාවණේෂන් කියලා. සිංහල නාට්‍ය ඕන තරම් තියෙනවා ලංකාව නියෝජනය කරන්න. අපි හිතුවේ දෙමළ නාට්‍ය කලාවට බැහැ කියලා. දෙමළ නාට්‍ය ඇතුලේ තිබුණු ඒ සාම්ප්‍රදායික නැටුම් ක්‍රම අපේ නාට්‍යවල නැටුම් ක්‍රම වලට ආරම්භක අවස්ථාවක් තමයි කුත්තු නාට්‍ය ක්‍රමවේදය. සරච්චන්ද්‍ර ගිහලා යාපනයේ ඉඳගෙන එයාගේ නර්තන ශිල්පීන් අරගෙන ගිහින් ඒවා පෙන්නලා ඒවායේ මියුසික් වාදනය කරන්න කියලා ඒ ගමන්තාල ඒ රාගතාල ඔක්කොම පදනම් කරගෙන තමයි මනමේ නිර්මාණය කළේ. ඒවා ඕපපාතිකව බිහිවුණු නාට්‍ය නෙවෙයි. මං හිතන්නේ ලාංකීය නාට්‍ය කලාවේ මහා පරිශ්‍රකයා ඔහුයි. ඉතින් මෙන්න මේ කාලේ දෙමළ අන්නාවියර් කෙනෙක් යාපනය ඇතුළේ හිටියා. අරියාරුවල. අපි එතුමා හම්බෙලා එතුමත් එක්ක කතා කළා. එතුමා මද්දලේ වාදනය කරමින් ගමන්තාල කීපයක් කළා. ඒ ගමන්තාල පෙන්නලා කිව්වා සරච්චන්ද්‍ර කියලා කෙනෙක් ආවා ඒ කාලේ. මම එයාට මේක පෙන්නුවා. එයා හරිම සන්තෝෂෙන් බලාගෙන හිටියා. ඒක තවමත් මනමේ නාට්‍ය ඇතුලේ තියෙනවා. වැද්දහා කුමාරයාගේ සටන ධර්ම යුද්ධම් කියලා නාට්‍යයක් තියෙනවා. ඒ නාට්‍යයේ කොටස ඒ විදිහටම තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍ර ඒවා හරිතන යෙදුවා. ඒත් දැනගෙන හිටියේ නෑ මේක යුද්ධයකින් සමතලා වෙන්න යන වග. යුද්ධයෙන් කරන ලද විනාශය අද දක්වාම අපිට වළක්ව ගන්න බැරි දෙයක් තියෙනවා. මොන දේ වුණත් දෙමළ නාට්‍ය සම්ප්‍රදායට මගේ ගරුත්වය එලෙසම තියෙනවා. ලාංකේය නළුවා ගැන ඔබ දරන මතය කවදාවත් රස්ත්‍යාදුකාරයෙක්ට බෑ හොඳ නළුවෙක් වෙන්න. හොඳම නළුවා හැමතිස්සෙම අභිමාණයෙන් ඉන්න ඕන. ඒ අභිමානය අනෙක් මිනිසුන්ට නෑ.
ඒ නිසා අපට සඳහන් කළ හැකි නළුවෙක් තමයි විජේ කුමාරතුංග. ඕට සමහර තැන්වල දොස් කියනවා. ගාමිණී ෆොන්සේකා අපි ආඩම්බරෙන්න ඕන එහෙම කෙනෙක් ලංකාවේ පහළ වෙච්ච එක ගැන. ජෝග කෙනෙක් නෙවෙයි. එයාගේ රංගන ප්‍රතිභාවයේ හැටියට කවුරුත් දැනන් හිටියේ නැහැ. එයාට චැලෙන්ජ් කරන්න. ඒ වගේම තමයි සිංහල වේදිකාවේ අපි මතක් කරන්න ඕන හෙන්රි ජයසේන, වින්ස්ටන් සේරසිංහ, වික්‍රම් බෝගඩ, ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර, උපාලි අත්තනායක එයාලා නළුවෝ කියලා හැඳින්වුවොත් එයාට කරන අවමානය ඒ තරම් පෞරුෂයක් තිබ්බා. ඉතින් මට හිතෙන හැටියට සිංහල වේදිකාවේ අපි උපන්නේ අන්න ඒක රැකගන්න. ඒ නිසා අපේ අතින් වැරදිලාවත් ඒකට සමතක වෙන්නේ නැහැ. අපි කරපු නිර්මාණ ඇතුලේ හැම නළුවෙක්ම හැම නිලියක්ම පෙර පුහුණු අයෙකු බවට පත් කරලා තියෙනවා. ඔටෝ ආව කෙනෙක් නෙවෙයි. පෙර විශාල පුහුණුවක් ලැබලා තමයි එතනට යන්නේ. හොඳ පුහුණුවක් නළුවා ප්‍රේක්ෂකයා ඉතා හොඳින් හඳුනනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන් හැමතිස්සෙම ඔවුන්ට ආදරය කරනවා. මිනිස්සු දන්නවා කාටවත් ඒක කරන්න බෑ කියලා. පස්සේ එන හැම එකාම හිතුවේ මේක කරන්න පුළුවන් කියලා. මං කියන්නේ ආවට කමක් නැහැ. මේක විනාශ කරන්න එපා. ඒකයි අපිට දෙන්න තියෙන පණිවිඩය. මේක යන්නේ නම නැතුම් කාන්තාරයක් වගේ. එහෙම එකට ඇවිත් බහින එකක් නෙවෙයි මේක. මේක උගතුන්ගේ ක්‍රීඩාවක්. ක්‍රිකට් ගහන්න දන්නේ නැති අපි ක්‍රිකට් ගහන්න යන්නේ නැහනේ. අපිට එහෙම ඉන්න පුළුවන් නම් ඇයි අනිත් උන්ට ඉන්න බැරි? මේකට හොම්බ දාන්න නැතුව වෙන මගුලක් කරා නම් ඉවරයිනේ. අන්නේ ඒ නිසා මේ නළුවා කියන එකේ ගෞරවය රැක ගන්න ඕන. ඉංග්‍රීසි නාට්‍ය කලාව ඔබේ ජීවිතේට බලපෑවේ කොහොමද? මම මුලින්ම පාසල යන අවදියේ ඉංග්‍රීසි නාට්‍යයක රංගපෑවා. පීටර් පෝටර් කියලා. නාට්‍යකරුවෙක් ගෙන්නුවා බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. ඔහුත් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් නිෂ්පාදනය කළා. මම මේ නාට්‍ය පුරාටම ඉගෙනගත දේ තමයි නාට්‍යකට අවශ්‍ය විනය. ඉංග්‍රීසි වේදිකාවේ සීරියස් නාට්‍ය ගොඩාක් කරලා තියෙනවා. ඒක සිංහල වේදිකාවට බලපාලා තියෙනවා. ඉංග්‍රීසි වේදිකාවෙන් සිංහල වේදිකාව පෝෂණය වුණා. හෙන්රි ජයසේනලා ඉංග්‍රීසි හුණුවටත් රඟපෑවා. මගේ නාට්‍යයට මම යොදාගත්ත ඉංග්‍රීසි වේදිකාව හිටපු වින්ස්ටන් සේරසිංහව. ජීවිත කාලෙට මට ලැබිලා නැහැ ඒ තරම් ඩිසිප්ලින් තියෙන කෙනෙක්. ඇස් පිල්ලමක් ගහන එකෙත් වාක්‍යය මෙයා ගන්නවා. වින්ස්ටන්ට එක වචනයක් නාට්‍යයේ වැරදුන නිසා අපේ නාට්‍ය කණ්ඩායමෙන් සමුගත්තා. වේදිකාවේ එක වචනයක් හරි වැරදුනොත් උඹ බෑපම් වේදිකාවෙන් පහලට. ඊට පස්සේ තමයි දන්නේ මෙයා රඟපාලා තියෙන්නේ ලෝරන්ස් ඔලිවියාගේ මෙතඩ් එක කියලා. මේ වගේ දේවල් ෆලෝ කරන නළුනිලියෝ අපිට හිටියා. ඊට පස්සේ එයා කිසිම ටෙලි නාට්‍යයක චිත්‍රපටයක රඟපෑවේ නැහැ. අන්නේ විනය මගේ ජීවිතේට ගොඩක් බලපෑවා. වේදිකාවේ සහ සිනමාවේ ඔබේ ජීවිතය ඔබ කියවගන්නේ කොහොමද? ඒකාධිපති මකර වගේ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑවේ මම. ඒක බරපතලයි. වකින් වැඩි. හංසවිලක් චිත්‍රපටයේ නළුවෙක් නැති නිසා මම රඟපෑවා. වෙනේවත් රඟපෑවා. හැබැයි ඒකයි මේකයි වෙනස්. චිත්‍රපට ලිව්වේ මම. මගේ දෙබස්. ඉගෙන ගන්න නම් නිහතමානිකමක් ඕන. මේක මගේ වුණා. මම මට ගරු කරන්න ඕන. මං මේ ෆිල්ම් එක ඇතුලේ මම මට ගරු කරගන්න ඕන. තිරනාටකය රචකයා විදියට මන් ලියපු පිටපතට මං ගරු කළා. මං ඒකේ රංගපාන අනෙක් නළුනිලියන්ටත් ගරු කළා. වැඩ නැතුව නෙවෙයි ඒ අය එන්නේ. මේකෙන් අපිට දෙයක් ලැබෙයි කියලා. මං හිතන්නේ හංසවිලක් රංගපාපු හැම කෙනෙකුටම ඒ දේ මම ලබා දුන්නා. ඒක බල්ල එළියට එන මිනිස්සු කියන දේවල් ඇහෙනකොට අද දක්වාම ඒ නිර්මාණ හරි වෙනස්. ඉතින් එහෙම නොදැනවා නම් මම බූරුවෙක්. ඒ නිර්මාණ හරි ලස්සනයි. අපි ඔක්කොම එක වගේ මහන්සි වුණා. ඒ මහන්සියේ ඉතිරි කොටස තමයි බෞද්ධකයේදී අපි වින්දේ. බව දුක බලනකොට මට පුදුම හිතෙනවා. මුස්ලිම් කෝලාහලයක් තියෙනවා ඒකේ. අපි හිතාමතාම සාරාන් ගැන හිතලා දාපුවා නෙවෙයි. අපි ඉතිහාසය ඇතුලේ දැකලා තියෙන මුග්ධ ක්‍රියාවල් ඒවා ඉවසපු ජාතීන් දෙමළ සිංහල මුස්ලිම් වශයෙන් අමතක කරලා නැහැ. යම් යම් දේවල් වලදී ඒවා ඉඟිමිඟි පානවා. බුද්ධ ධර්මය තිබ්බ එදා ඉඳන් අපි ඊළඟ පරම්පරාවට කතා කරනකොට ඒවත් එක්ක තමයි කතා කරන්න ඕන. ඊයේ පෙරේද සිනමා කලාව පිළිබඳ පාඨමාලාවක දේශනයකට ගියා. ඒ ළමයි ගෙදරින් සල්ලි දීලා ඒවලා තියෙනවා. එයාලා ඒ සල්ලි වියදම් කරනවා. මං හෙව්වා මොකක්ද ඔයගොල්ලෝ අනාගතයේ සිනමාවට කරන්න කියලා. කොමාරි ගේමක් ගහන්න බලනවා. ඒ තරුණයෝ කියනවා.
අපි ආවේ ගේමක් ගහන්න නෙවෙයි. අපිට බය හිතුණා ඒ කාලේ චිත්‍රපටි හදනකොට. දැනුත් බයයි. බය කවුරුත් ගහනවට නෙවෙයි. එහෙම බයක් නෑ දැන්. කියන්නේ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ෆිල්ම් එක දාලා තියෙන්නේ. අවෝඩ් එකක් හම්බෙයි ෂුවර් එකට කියලා. එහෙමයි හිතාගෙන ඉන්නේ. ඉන්ටර්නැෂනල් අවෝඩ් ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ. මෙහි ඉන්න මිනිස්සු හෝල් එකට ඇවිත් ටිකට් එකක් ගාන අහලා ආපහු ගෙදර යනවා. මං චිත්‍රපටයක් බලන්න ගිහින් ටිකට් එක ගාන ඇහුවා. 750 කිව්වා. මං කල්පනා කරා 750ට මට කරන්න කොච්චර වැඩ තියෙනවද කියලා. අඩු ගානේ භාගයක් බොන්න ඊට වැඩි ගාණක් යනවා. ඒවට පිළියම් හදන්න නේ එක ආයතන පිටවල තියෙන්නේ. ඒවට ඉතින් පිළියම් තියෙනවද? 2K කළා 4K කළා වගේ කියන කිසිම මොගලක් අපිට වැඩක් නැහැ. මොකක් කළත් මිනිස්සු බලනවා නම් එතන අවසාන ප්‍රතිඵලය තියෙනවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉන්ද්‍රාණී විජේ බණ්ඩාරත් උගන්වලා තමයි මැරුණේ. අපි පිළිගන්න ලෑස්ති නැහැ එයා අපිට ඉගෙනුවා කියලා. ඉන්ද්‍රාණී මැරෙන කොටත් දවල් 2ට රේඛාව ගියලු ටීවී එකේ. ඒත් ඒ පරම්පරාව හරිම වාසනාවන්තයි. ධවල භීෂණ වගේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතුනේ ඇයි? මාව තෝරගත්ත නාට්‍යයක රංගපාන්න. නාමල් වීරමුණි පරිවර්තනය කළා. රංගපාන ආයතන මමත් හිටියා. මං ඒ විදි රජයේ ලිපිකරුවෙක්. මාව එතන හිටපු ලාබාලම තරුණ විදිහට තමයි ගත්තේ. නිශංක දිග්දෙනිය, ජලත් මනෝරත්න වගේ අය තමයි ඒකේ හිටියේ. එහෙම ඉන්නකොට මම පත්තරේ දැක්කා නාමල්ගේ අලුත් නාට්‍ය තහනම් කරා කියලා. මම නාමල්ගෙන් ඇහුවා. එයා කිව්වා උන් කියන මේ කුණුහරුප තියෙනවා ඔක්කොම කපන්න කියලා. ඒත් ඔව් එකක්වත් කපන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ නාට්‍ය නැවතුණා. ඊට පස්සේ නාට්‍ය නැවත මතක් වුණේ මකරාක්ෂ හදලා ඉවර වෙලා. මම ඩොකියුමන්ටරි එකක් කරන්න බාරගත්තා යාපන යුද්ධ ගැන. යාපන යන දවසේ ඉන්දිය හමුදාවත් එක්ක LTT ගැටුමක්. අපි ආපහු එනකොට වාහනේ පැහැරගත්තා. එයාලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට යාපනෙන් යන්න කියලා. ඒ වෙලාවේ අපි හිටියේ කිල්නොච්චියේ. ඉන්දියන් හමුදාව අපේ වවුනියාවට ගෙනත් දාලා පැහැරගත්ත වාහනය දුන්නා. ඒ වෙලේ S2කින්ම දැක්ක කේදනීය සිදුවීම තමයි මගේ පුතාට එතකොට අවුරුදු 17යි. වාහනේ පැහැරගත් කෙනා ජනේල ඇරලා පුතාට කිව්වා සිංහල තෙරියුමා දෙමළ තෙරියුමා. පුතා බලාගත්තද බලාගෙන හිටියා. එහෙම ඉන්නකොටම සරම විසි කරලා මැෂින් ගන් එකක් අරගෙන තා පොඩ්ඩෙන් අපිට තියෙනවා. උන්ගේ දෙන්නෙක් ඇවිත් අපේ කැමරා බඩු ඔක්කොම වෑන් එකෙන් ඇදලා දැම්මා. දැන් අපිට තින්නේ පාර විතරයි. වාහනේ ගියා. ඊට පස්සේ බයිසිකල් එක දෙන්නෙක් පෙට්‍රල් කෑන් එකක් අරන් ඇවිත් කිව්වා අර වෑන් එක නැගපන් කියලා. අපි අතර හිටපු දෙමළ කෙනෙක් ඇහුවා අපි මොකද්ද කරන්න ඕනි කියලා. අපි නැග්ගේ නැහැ. අපේ කැමරාමන් කිව්වා අපිව මරන්නයි මුන් හදන්නේ කියලා. කොහොම හරි අපි බේරුණා. අපිව මරලා කියලා කොළවට ආරංචිය ගිහින්. එදා මම හිතුවේ මේ නාට්‍ය මගේ අතින් කරන්න ඕනි කියලා. ආව ගමන් සිල්සී පෙරේරා මහත්තයා පරිවර්තනය කරන්න දුන්නා. හොඳ නාට්‍ය කණ්ඩායමකුත් මට මුණ ගැහුණා. අපි එකතු වෙලා ධවල භීෂණ නාට්‍ය කළා. ධවල භීෂණ ඔබේ ජීවිතේට භීෂණයක් වුණේ කොහොමද? කාස්ටින් කරන විට ජැක්සන් ඇන්තනි, දයාල් ලුයිස්, W ජයසිරි, කෞශල්‍ය ප්‍රනාන්දු වගේ අය හිටියා. මා සටක් පුහුණුවීම් කළා. ඒ මහන්සිය ප්‍රතිඵල තමයි ලයනල් වෙන්ට් එකේ ඉතිහාසයේ එච්චර සෙනගක් ධවල භීෂණ එළියට ආවේ. ඒ නාට්‍ය අපි කරපු අමුතු ගණේ නාට්‍යයක්. ප්‍රේක්ෂාගාරයේ නල් නිලියන්ට ලැබුණු උත්කර්ෂය පුදුමයි. මාස 3කට පස්සේ මට කිව්වා නාට්‍ය නතර කරපන් කියලා. මට මේ රටේ ඉන්න බැරි තත්ත්වයකටපත් වුණා. මම තමිල්නාඩුවට ගියා. මාව පාච්චර් කරලා කතා කළේ රිචඩ් සොයිසා. ඇඩ් කරන්නත් ගියානේ. දැන් මාර ලොකු පොරටෝක් දීලා දැන් ඉන්දියාවේ හැංගිලා ඉන්නවා කියලා කිව්වා. ඕකම කේමදාසක් කිව්වා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මරණය තමම ලුහු බැඳගෙන එනවා නම් සිදුරකින් හරි බේරලා යන්න ඕන. මම ඉන්දියාවේ අවුරුදු 1කමාරක් හිටියා. ඒ සෝමරත්න බාලසූරිය, නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, ඇන්ටන් නල්විස් ඔක්කොම හිටියේ. ඔක්කොටම එක එක කතා තිබ්බා. ධවල භීෂණ ඇවිල්ලා පෙන්වන්න පුළුවන්ද කියලා තත්ත්වය බැලුවා. ලොකු අසීරුතාවයක් දුටුවා. හඳගමගේ හෙන හෝ මාගාත නාට්‍ය පෙන්වුවා. මට ලොකු කුසක් ආවා. මට එහෙම නොලැබීමත් එයාට ලැබීමත් මොකක්ද කියලා.
පස්සේ හිතුවා දවල් විභීෂණ වලට මොනහරි වෙන්න පෙන්වන්න ඕනි කියලා. නාට්‍ය ආයි ප්‍රේක්ෂාගාරයට දාපු ගමන් ප්‍රේක්ෂකයෝ බලන්න ආවා. ඊට පස්සේ දේශපාලන ප්‍රශ්න මුකුත් ආවේ නැහැ. විජේ වීර මරලානේ. එයාලා කණ්ඩායමේ ඉහළ කාඩරුරුත් මරලා. ඒකෙන් කිසියම් මැඩපැවැත්වීමක් වුණා. භීෂණේ සමනය වුණා. ජයිපේ මේ නාට්‍යයට කැමති වුණේ නැහැ. එයාලගේ අන්තරේ ආවමාව හම්බෙන්න. නීල් අල්ස්ගේ චරිතය උම්මනාවෙන් ජරා ජීර්ණ කරලා අපේ නායකයා එහෙම මිනිහෙක් නෙවෙයි කියලා එයාලා මට කිව්වා. මං ඇහුවා මොකද්ද විය යුත්තේ කියලා. ධර්මනි සහෝදරයාට අපි කියනවා ඔබේ නිරූපණ කලාව ඇතුලේ එහෙම නෝන්ජල් භාවයක් නැහැ. ඔබ ෂෝන්ගේ චරිතය කරන්න කියලා. මං කිව්වා ඒක ෂෝන් පොල් සාත්‍රය අතින් කෙරෙන්න ඕන වැඩක්. මම කරන්න ගිහින් නාගන්න ඕනේ නැහැ. නීල් අලස් ඒක කරයි. ඒ නිසා විගඩම් භාෂාවකින් මාත් එක්ක කතාරන්න ඉන්න එපා කියලා. ඔයාලට මේක නවත්තන්න ඕනෙම නම් ලියුමක් ගහලා ගෙදරට ගෙනත් දෙන්න කියලා. මං හෙට උදේ පත්තරේ ඒ ලියුම පබ්ලිෂ් කරන්නම්. ඒ විවාදයේ සමහර අය තාමත් ඉන්නවා පාර්ලිමේන්තුවේ. සමහර අය එදත් දවල් භීෂණ වලට විරුද්ධයි. අදත් විරුද්ධයි. මේ නාට්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ පෙන්නද්දී පියසීලි විජේගුණසිංහ ඇවිල්ලා ගැහෙන සිරුන් යුතුව මගේ අත් දෙක අල්ලලා කිව්වා. ධර්මසිරි සහෝදරයා කියන්නේ දයා පතන සහෝදරයා මරපු එක හරි කියලාද? මම කිව්වා සහෝදරි තුන් හිතකවක් නෑ එහෙම අදහසක්. අපි හොඳ නාට්‍යයක් කරනවා. මිනිස්සු එක බලනවා. ඒක ප්‍රමාණවත් නේද? ඔය ප්‍රශ්නේ ඔක්කොම දැනගෙන අර මඩවලටම ආයේ බහිනවා අපි. කොළඹ විශ්වවිද්‍යාලයේ ඩොක්ටර් අන්ඩ්‍රිකුන්සිංහ ඇහුවා. තව ෂෝ එකක් ඕන. කණ්ඩායමෙන් අහලා බලන්න හෙට හවසේ කරන්න පුළුවන්ද කියලා. ඔක්කොම පුළුවන් කිව්වා. ඊට පස්සේ පහවදා හවස 4ට ආයෙත් නාට්‍ය පෙන්වුවා. තව දෙයක් කියන්න ඕන. ඒ අවුරුදු රාජ්‍ය නාට්‍යවලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම වේදිකා සැරසිලි, හොඳම සහායනලෝ W ජයසිරි, හොඳම නිලිය කෞශල්‍ය ප්‍රනාන්දු යන සම්මාන හම්බුණා. සරත් චන්ද්‍රගේ බව කඩ තුරාවට උළෙලේ හොඳම නාට්‍යයට හිමි සම්මානය දෙනකොට සිරිමල් විජේසිංහ හූ කිව්වා. හොඳම නාට්‍යයේ දවල් භීෂණ කියලා. ඔක්කොම එන්නේ මගේ කරටනේ. ඉවරලම සිරිමලාට කිව්වා. ඒ ක්‍රියාව මම අනුමත කරන්නේ නැහැ. අපේ විරෝධය පෙන්වන්න ඕන ඔහොම නෙවෙයි. නාට්‍ය කලාවට හොඳ සංවාදයක් ආරම්භ කරලා හැමදාම මේ විදිහට යන්න නොදී. ඕව අමරණීය මතක තමයි ඉති. ඔබ සම්භාව්‍ය නාට්‍යකරුවෙක්. ඔබේ දේශපාලන ජීවිතයට ඒ දේ බලපෑවේ කොහොමද? නාට්‍යකරුවෙක් වශයෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. වෙස්ට් වගේ අය මැරලා යන්නේ නැහැ. සාත්‍රේලා මැරලා යන්නෙත් නැහැ. ඒ වගේ අය ලංකාවේ බිහි වෙන්නෙත් නැහැ. ඒ වගේ නාට්‍යකරුවන් තුල තිබුණු අභියෝගාත්මක ප්‍රවේශයක්. දැන් සම්භාව්‍ය නාට්‍ය කලාව දෙසට අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවය මන් රෝජන් හදන කාලෙත් තිබුණා. සම්භාව්‍ය නාට්‍යයක් තුල උගතිය යුතු දැනුම් ප්‍රමාණය අසීමිතයි. ෂේක්ස්පියර් වගේ නාට්‍යකරුවෙකුට අත තියලම නැහැ. හරි බයයි. ඒ නිසා ඒවා හමස් කඩට යනවා. පැත්තකට විසිනවා. ක්ලාසික් වල අවශ්‍යතාවය තදින්ම තියෙනවා. කිසියම් සම්භාව්‍ය කලාවක් රටක ස්ථාපිත කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක ස්වතන්ත්‍ර පහර දෙමීමක් නෙවෙයි. බ්‍රෙෂ්ට් තමයි මං ඇල්මක් දක්වන්නේ. ෂෝන් පොල් සාත්‍රය ගැන මම විශේෂ සඳහනක් කරන්න ඕන. දවල් භීෂණ කාලේ තමයි වැඩිම හැදෑරීමක් කළේ. ඔහු මිනිස් ජීවිතය දිහා බලපු විදිය එච්චරම ඇතුළට කිඳා බහැලා බලන්න පුළුවන්ද? ඒ අත්දැකීමේ තියෙන බිහිසුණුකම මොහොතින් මොහොත වදකාගාරවල මිය යනවා. ඒ මොහොතේ අත්දැකීම සාත්‍රේ යාගේ හැදෑරීම් වලින් පසක් කරනවා. නාට්‍යකරුගේ භූමිකාව තුළ ඒක ඊටාම ඉහළට සලකනවා. සාත්‍රයේ පිටපතින්ම නළුව භාගයක්ම පෝෂණය කරලා ඉවරයි. මං හිතන්නේ කලාවෙන් තමයි නම්‍යශීලී භාවයක් මිනිහෙක් තුළ ඇති කරන්නේ. මිනිහෙක් දඩබ්බරෙක් නොවෙන්න, හොරෙක්, පාදඩෙක්, වංචනිකයෙක් බවට පත් නොවෙන්න කලාවේ සුවිශේෂී ගුණයක් තියෙනවා. ඒව මේ රටේ විවිධ වකවානුවලදී අත්දැක බලලා තියෙනවා. හොඳ නාට්‍යයක් බලපු, හොඳ ගීතයක් රස විඳපු එහෙම අය පාදඩය වෙන්නේ. ජීවිතය තුළ ලොකු දේවල් සිද්ධ වෙනවා. යක්ෂාගම නාට්‍යයේ කියනවා ඔබ එළියට ආ ගර්භාෂය එක දිගට තව වදනවා.
ඒ කියන්නේ මේ වගේ දුෂ්ට අත්නෝමතික ආඥාදායකයෝ ඉදිරියට තව එනවා. 2019 අගෝස්තු සැප්තැම්බර් ඩ්‍රාමා සංග්‍රහයේ ධර්මසිරි බණ්ඩාරනායකන් එක්ක කළ සාකච්ඡාව